ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද පාස්කු සතියේ අඟහරුවාදා දවසයි අප්‍රේල් මාසේ 22 වෙනිදා. අදට නියමිත පිළිතුරු ගීය තෝරාගෙන තියෙන ගීතාවලියේ 33 වන ගීතයෙන් එදී අපිට මතක් කරනවා මහා පොළව සමිදානන්ගේ කරුණාවෙන් පිරී ඇත. හාලෙලූයා හාලෙලූයා කියලා. ඇත්තටම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ කරුණාවෙන් මේ මුළු පොළොව තලයම පිරීලා නැත්තම් ඔබට මට ගැලවීමක් ගැන හිතන්නටවත් බෑ. මොකද මග්දලායේ මරියාගේ ජීවිතය දිහා බලපුවම ඒ තරම් පාපිතර ජීවිතයක් ගත කරපු පව් කරමින් නිද්දි අහුවෙච්ච කාන්තාවක් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වෙතට අරගෙන එන්නේ ගල් ගහලා මරන්නට. මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන අයිති කරගත්ත මග්දලායේ මරියා තවත් පව් නොකරන්න කියන තැන ඉඳගෙන ක්‍රියා කරන්න පටන් ගත්ත නිසා අද උන්වහන්සේගේ උත්ථානයේ ප්‍රථම ප්‍රකාශ වීම ඇයට සිදු වෙනවා. එනිසා එයා අත්දකිනවා ජේසුස් සමිදානන් වහන්සේව, උත්ථානෝ සමිදානන් වහන්සේව ඇය මුණ ගැසෙනවා. ඇයට මරියා කියලා කතා කරනවා. ඇයත් රබෝනී කියලා ප්‍රේමවන්තේනි ජේසුස් සමිදානන්ව හඳුනා ගන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙන්න මේ දේ තමයි ඔබේ මගේ ජීවිතය තුළ වෙන්නට ඕන. අපි උත්ථානෝ සමිදානන් වහන්සේව හඳුනාගෙන ඒ හඳුනා ගැනීම ලෝකයට ප්‍රකාශ කරන ජනතාවක් වෙන්නට ඕන. බලන්න, මුල් කිතුණු සංඝය, සුද්ධාත්ම බලයෙන් පිරුණු මුල් කිතුණු සංඝයේ ජීවිතය පිළිබඳව අපි දේව වචනය තුළ දකිනවා. දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ ඉගැන්වීම, එක සංඝයක් ලෙස ජීවත් වීම, රොටි කැඩීම තුළ ජේසුස් සමිඳුන්ගේ ජීවමාන වැඩ සිටීම අත්දැකීම හා සියලු අභියෝගයන්ට මුහුණ දීමට යාඥාව තුළ ඔවුන් ලැබූ බලය ඉතාමත් උජාරුවට ආඩම්බරයෙන් මහත් සෙනෙහසකින් යුතුව එදා ජනතාව කතා කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, එවැනි අත්දැකීමක් ඔබේ මගේ ජීවිත තුළ සිදු වෙන්නට අවශ්‍යයි. මොකද ඔබ මම යන්නේ එදා මග්දලායේ මරියා කැඳවූ ආකාරයටම, සාක්ෂි දරූ ආකාරයටම අපිවත් කැඳවමින් සාක්ෂි දරන්නට දෙන කැඳවීම බාර ගන්නටයි. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිදානන් අප අතර ජීවමාන බව ප්‍රකාශ කරන්නට යන ගමනක් අපි යන්නට යන්නේ, ආරම්භ කරන්නට සැරසෙන්නේ. එනිසා ඔබේ මගේ ජීවිත කිතුණුකම තුළ ජීවත් වෙන උත්ථාන වූ සමිඳුන්ගේ ආලෝකයෙන් පුරවගත් ජීවමාන සමිදානන් වහන්සේව නිරන්තරයෙන් අපේ ජීවිතවල අත්දකින ජන කණ්ඩායමක් වෙන්නට ඕන. අන්න එතනදී ඔබට මට පුළුවන් වෙනවා ස්වාමින් වහන්සේව වතට වත දකින ජීවිතයකට ඇතුල් වෙන්න. ඒ ඇතුල්වීම උන්වහන්සේ තුළින් අපි ලබා ගන්නවා වගේම අපේ ජීවිත තුළින් අනිත් අයටත් ඒ වරම වරප්‍රසාදය අද මේ නූතන සමාජය තුළ ගෙන යන ජනතාවක් වෙන්නට ඕන. ඒ නිසා අපේ දුබලකමට වඩා දෙවියන් වහන්සේ තුළින් ලබන ප්‍රබලත්වය ගැන විශ්වාස කරන ජනතාවක් වෙමු. ආමෙන්. ජේසුස් පිහිටයි.